ආයුබෝව වේවා සුබ දවසක් හැමෝටම අද 2026 අප්‍රේල් මාසේ 6 වෙනිදා. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව අපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම ඉතින් වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් බලන ගමන් bell icon එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් ආව ගමන් notification එක ඔයගොල්ලෝ ළඟට ඉක්මනින් එනවා. ඉතින් කොහොමද ඔයගොල්ලෝ හොඳින් ඉන්නව නේද? ඉතින් අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ මේ රටේ විශේෂ සිදුවීම් සහ අනිත් රටවල මොකද දැන් වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් අද සමුදා දවස. ඉතින් මේ වෙනකොට අද සමාජ මාධ්‍යට ඇහිලා තියෙන විශේෂ තොරතුරු අතර මුලින්ම අවධානය ලක් කරන්න ඕන දෙයක් තමයි ඊයේ කුවේට් ආරක්ෂක අංශ විසින් විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් මේ නිවේදනයේ දැනුවත් කරලා තියෙන්නම මේ රටට එන සිදුවීම් සම්බන්ධව ඉලක්කගත ස්ථාන, ඒ කියන්නේ යම්කිසි සිදුවීමක් වුණා නම් ඒ ස්ථාන වීඩියෝ පාටි තමන්ගේ ෆෝන් එකෙන් කරන්න එපා. එතකොට පින්තූර ගන්න එපා. ඒවා සමාජ මාධ්‍යයට මුදා හරින්න එපා. සමාජ මාධ්‍යයේ කුවරස් පස්සේ සමහරක් හිතනවා මේ TikTok එකයි Facebook එකයි විතරයි කියලා. නමුත් සමාජ මාධ්‍යයට තමන්ගේ ෆෝන් එකේ තියෙන සියලුම ඇප් ටික අයිති. WhatsApp වෙන්න පුළුවන්, email වෙන්න පුළුවන්, Tango වෙන්න පුළුවන්. එතකොට Messenger වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් මේකට අයිති. ඒ කියන්නේ අපි නොහිතන දෙයක්. ඒ කියන්නේ අපි නොහිතන දෙයක් ඒ අපේ පින්තූරයක් කරා වීඩියෝයක් කරා වෙන්න පුළුවන් ලොකු ආදානමක් තියෙනවා. සමහර හිතාගෙන ඉන්නවා මගේ Facebook එකේ ඉන්නේ 100යිනේ, මගේ WhatsApp එකේ ඉන්නේ අච්චරයි මෙච්චරයි එහෙම කියලා. සමහරක් විට අපි දන්නේ නැහැ අපි දාන පින්තූරයක්, අපි දාන වීඩියෝ එකක් සමහරක් විට සතුරන්ගේ ඉලක්කයක් බවට පත් වෙන්න පුළුවන්. දන්නවද? ඒ හින්දා තමයි මේ රටවලින් විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ කිසිම ස්ථානයකට. දැන් ගොඩක් ඕනේ මේ රටේ මාධ්‍යවත් ඒ දේවල් හරියට කරන විදිය බලන්නකෝ. ඒගොල්ලෝ සමාජ මාධ්‍යයට පුවත් දෙන විදිය බලන්නකෝ. ඉතින් අපේ කට්ටිය සද්දයක් යවන ගමන් ෆෝන් එක උස්සගෙන එළියට ගිහිල්ලා ඔන්න ෆෝන් එකට ඇලර්ට් එකක් ආවම ඒක ස්ක්‍රීන්ෂොට් එක Facebook එකේ දාන ඇයි මේ කියලාත් හිතනවා. ඉතින් ඔය ගොඩක් දේවල් කියන්නේ අන්න හොඳ නැහැ. මොකද සමහරවිට ඩෝන්ට් යනවනේ. ඒ හින්දා ඉතින් ඔන්න එහෙම කරපු 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. විදේශිකයන් මෙතන 20කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් කුවේට් ජාතිකනොත් 5කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා කියන පුවත තමයි ඇහිලා තියෙන්නේ. ඉතින් සමහරක් විට ඔයත් මේ වරද කරලා තියෙනවා නම් දැනටත් ඔය ෆෝන් එකේ වීඩියෝ එකක් එහෙම තියෙනවා නම් කරුණා කරලා ඒ දේවල් ඩිලීට් කරලා දාන්න. මොකද තේරුමක් නැහැ තියාගෙන තේරුමක් නැහැ තව කෙනෙකුට දීලා. ඒ වගේම තමයි බොරු කටකතා එමත් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරන්න එපා කියන ප්‍රවෘත්තිය තමයි මේ රටවල වගේම අනිත් රටවල් වලුත් වාර්තා කරන්න කියන එක ඕගොල්ලන්ට මතක් කිරීම කරන්න ඕනේ. ඉතින් ඊයේ රාත්‍රියේ පුරාවට වරින් වර කුවේට් රටේ සයිරන් ආදී ඕගොල්ලන්ට ඇහෙන්නේ නැති වගේ ෆෝන් එකට ඇලර්ට් එක එන්නේ නැති. ඉතින් ආරක්ෂක අංශ විසින් නිල නිවේදන නිකුත් කරනවා. ඒ හැම සයිරන් ආදයකට පසුවම ඒ හැම ශබ්දයකට පසුවම ඉතින් සටහන් කරලා තියෙන මේ එන සියලුම දේවල් ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් ආරක්ෂක අංශ විසින් මැඩපැවැත්වූ බව තමයි වාර්තා කරලා තින්නේ. කෙටියෙන් කියනවා නම් ඒ ඇහුණු සියලුම ශබ්ද ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගත් ක්‍රියාමාර්ග හැටියට තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඒ දේ තමයි කුවේට් රටේ විස්තර කියන්න තියෙන්නේ. ඒ වගේ තමයි කුවේට් රටේ ඔයගොල්ලෝ කොහේ හරි යනවා නම් අනිවාර්යෙන් බතය කරගෙන යන්න. රට වාහන පදවන කෙනෙක් නම් ලයිසන් එක ඩප්තර එක ළඟ තියාගන්න. මොකද ඒ ගැනත් අනිවාර්යෙන් දැනුවත් වෙලා සැලකිලිමත් වෙන්න. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා. තමන්ගේ රැකියාවලගෙන ඉන්න තැනකට වෙලා පාඩුවේ ඉන්න කියන එක මතක් කිරීමක් කරනවා. ඉතින් ඒ වගේ තමයි ඩුබායි රටේ අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වෙනවා. එක් පුද්ගලයෙකුට තුවාල සිදුවීමක් සම්බන්ධයෙන් පුවතක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට ඇහිලා තියෙනවා. ඉතින් ඩුබායි රටට අද උදෑසනත් සයිරන් නාද වුණා කියන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යයට ඇහිලා තියෙනවා. ඉතින් පැලපෙද්දී කලාපයම මේ වෙන විට යම් අස්ථාවර තත්ත්වයන් ඔස්සේ තමයි දුවන්නේ. ඉතින්
අර කියන ප්‍රධාන රටවල් දෙකනොත් මේ වෙනකොට දරුණුම තත්ත්ව වාර්තා වෙනවා. ඉතින් සමහරක් දේවල් ඔබ දන්නවා කුවේට් රටේ කියන්න බැරි දේවල් තියෙනවා. ඉතින් අපි හැමදාම වැඩ කරේ අපි හැමදාම හිතුවේ මේ රටවල නීතිය අපි හැමදාම දැනුවත් කරේ ලාංකිකයන්. ඉතින් කටාර් බහරේන් ජෝර්දාන් සෞදි ඔය හැම රටකම ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ ඉන්න තැනක පරිස්සමින් රැකියාව කරගෙන ඉන්න අනවශ්‍ය කිසිම දෙයක් කරන්න යන්න එපා. ඉතින් අද දවසේ මේක නතර වෙයිද හෙට දවසේ මේක නතර වෙයිද මේක මොන යම් අවස්ථාවක නතර වෙයිද කියන බලාපොරොත්තුෙන් තමයි අපිත් ඉන්නේ. නමුත් මේක නතර වෙන පාඩක් නෑ. ඉතින් එක් රටවල් වලින් අඩියක් පස්සට ගන්න කැමති නැද්ද කියලාත් නිකමට හිතෙනවා නේද? ඉතින් ඒ හින්දා තමන් ඉන්න ස්ථානයේ රැකියාව කරන්න අලුත් අවුරුදු මාසේ ගොඩක් කට්ටියගේ බලාපොරොත්තු හීන තීච්ච මාසයක්. නමුත් ඒ හීන බලාපොරොත්තු ටික ටික දුරකට අරන් ගිය මාසයක්. තමන්ගේ ටිකට් එක කැන්සල් වෙච්ච මාසයක්. බඩු පෙට්ටිය ලංකාවට ගියන්දි මාසයක්. හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. කෙටියෙන්ම කියන්න තියෙනවා ඔච්චර තමයි කියන්න තියෙන්නේ නැද්ද? ඉතින් ඒ වගේ තමයි ලංකාවට යන්න හිතාගෙන කෙනෙක් නම් ඔයගොල්ලන්ට ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානයත් ඔන්න දමාම් මෙත පියාසර කරනවා කියලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව දැනුවත් වෙන්නේ ලංකාවට යන කෙනෙකුට දමාම් මරා ලංකාවට යන්න පුළුවන්. ජසීරා ගුවන් සේවය සහ ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් සේවය හරහා. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් කරනවා. දැන් මේ රටේ ඉඳලා ඔයගොල්ලෝ සෞදි රටට යනවා නම් අඩුම ගානේ පැය 17ක් 18ක් යනකොට මෙහි යනකොට ඔය ඩිනාර් 10ක 20ක රියාල් ටිකක් අරගෙන යන්න. මොකද සෞදි රටේ හැම දෙයක්ම වෙන්නේ රියාල් වලින්. ඒ වගේම තමයි ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ එන කාල සීමාව තුළ ගුවන් ගමන් කටයුතු පිළිබඳව ඒ කියන්නේ ලේට් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාලය පස්තර දැමක් වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ සෞදි රටාවට පස්සේ නැවත කුවේට් රටට වෙන්නේ බස් රථයකින්. එතකොට ඒ අවස්ථාවේදී ඕගොල්ලන්ට මොනවා හරි අවස්ථාවක් වුණාද වතුර බෝතලයක් බනිස් ගෙඩියක් තේ එකක් බොන්න අරයාගේ මෙයාගේ මූණ දිහා බලගෙන ඉන්න බෑ. ඕගොල්ලෝ එනකොට අනිවාර්යෙන් ලංකාවෙන් එනකොටත් රියාල් ටිකක් අරගෙන එන්න. මොකද ඒක තමන්ගේ ඇඟට ගුණයි. මොකද මෙහි තමන්ගේ අවශ්‍යතාවල් වලට අනුව රට එනවා නම් ඒක ගුවන් සමාගමකටවත් ඒක අරයා කරන්නේ නැහැ මෙයා කරන්නේ නැහැ මේකෙන් අර කරන්නේ නැහැ කියලා නෙමෙයි. තමන්ට වතුර බෝතලයක් බොන්න අවශ්‍ය නම් තමන්ට කෑමක් කන්න අවශ්‍ය නම් ඒක තමන් කරගත යුතු දෙයක්. ඉතින් මං ඉල්ලීමක් කරනවා මෙහි යන කෙනෙකුට ලංකාවට යන්න සෞදි අරාබිය යන කෙනෙකුට රියාල් 250 300ක් අතේ තියාගන්න මාරු කරගන්න පුළුවන් ලංකාවට ගිහිල්ලා. ලංකාවෙන් නැවත කුවේට් එන කෙනෙකුටත් කියන්න තියෙන්නේ රියාල් 250 300ක් අරගෙන එන්න. මොකද ඒක අවශ්‍ය නම් කුවේට් රටට ඇවිල්ලා මාරු කරගන්න පුළුවන්. මොකද ඔයාට බඩගිනි දැනුනොත් වතුර බෝතලයක් බොන්න කෑම ටිකක් ගන්න ඒක වැදගත්. මොකද සෞදි ඉඳලා කුවේට් රටට එන්නේ බස් එකේ. දන්නවද? එයාපෝට් එකෙන් බහලා තේ ටිකක් බොන්න බනිස් ගෙඩියක් ගන්න ඒ වගේ දේවල් වලට ඒක වටිනවා කියන එක පොඩ්ඩක් මතක් කිරීමක් කරේ ඔයගොල්ලෝට. ඉතින් දැනුවත් වෙන්න තව කෙනෙක් දැනුවත් කරන්න පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි හැමෝටම.